පරිප්පු කල් දේරමට මචං ගමේ 100 කෙනෙක් වැටිලා. පොරේ කල් දේරමේ සීගිරි අප්සරාවක් වගේ මේව බුදි. කුලිය පිටිය පැත්තේ මල ගෙදරක. අපි කැම්පස් එකේ ඉන්න කාලේ මචං මල ගෙවල් වල යනවා. දැන් නම් මන් දන්නේ නැහැ. එහෙම යනවද කියලා. ඉස්සර මචං කැම්පස් එකේ මල ගෙයක් වුණාම මේ කොහේ හරි කොමන් තැනක ජිම් එකේ හරි කොහේ හරි පෝස්ටර් එකක් අලවනවා. මෙහෙම අහවලාගේ තාත්තා නැතිුණා මෙහෙමයි කියලා. ඉතින් ඩිපාර්ට්මන්ට් වලින් ෆැකල්ටි වලින් මල ගෙදර යන්න ඕගනයිස් කරන යන්නේ මචං බස් 10 12 එහෙම යන්නේ. හරිද? හරි. ඒ කියන්නේ බැජ් එකේම එක කොහොම යනවා. ට්‍රිප් එකක් නේ මචං මලගේ ගාවට යනකම් බජවුද දාන්නේ යන්නේ. මලගේ සුදු කොටි දකින්නකොට තමයි බජවුව නවතින්නේ. ඔගේ මරු වැඩක් තියෙනවා මේ මෙහෙම යනකොට ඇත්තටම මචං බස් 4-5ක් එහෙම යනවා. ඔය ඉන්නේ උන් ඔක්කොම නගිනවා ඉතින්. හරි. ඌ අඳුරන්නේ නැහැ නෑ ඉතින්. හරිද පොඩි ගණන් ඉතින් රුපියල් 50 100 එකතු කරගෙන යනවා. ඒ යනකොට මචං කොහේ හරි මග තැනකින් නවත්තලා සම්ප්‍රදායක් එක මල ගෙදරින් කන්නේ නැහැ සාමාන්‍යයෙන්. මල ගෙදරින් කන්නේ නැත්තේ මේ වගේ 200ක් ගිහලා කාපු ගමන් මචං අවුලනේ මල ගෙදර කෑම ප්‍රශ්නයක් එනවනේ. ඉතින් සිරිතක් වශයෙන් මල ගෙවල් වලින් කන්නේ අපි ඉස්සර මන් දන්නේ දැන් ඒ කල්චර් එක වෙනස් වෙලා ඉතින්. අපි කරන්නේ මචං මග නවත්තලා ගන්නවා ඉන්න ගානට හරියන්න පාන්. දැන් 150ක් ඉන්නවනම් පාන් ගෙඩි 75ක් ගන්නවා සල්ලි එකතු කරලා. ඊට පස්සේ මචං මේ පරිප්පු හරි අල හරි මොනවා හරි කිලෝ ඒ ප්‍රමාණයක් ගන්නවා. අරගෙන මල ගෙදර ගිහින් උයා ගන්නවා. අපි පැත්තක. ඒක මරසොමිය. ඔව්. පරිප්පු හොද්දක් හදා ගන්නවා. අයින කලිපක් ගහලා නැත්තම් ගිහිල්ලා ගියාම සෙට් වෙනවනේ ඉතින්. මේ එහෙලා සමහරලාට කලින් කොල්ලෝ දෙතුන් දෙනෙක් යනවා. උන් ගියාම උන් ඒව ඕගනයිස් කරලා තියෙනවා. උන් යන්න තැනක් අරව මේවා. හරිද? ඒ වගේ ගියා අපි කුලිය පිටිය පැත්තේ මල ගෙදරක. පාන් අරගෙන මචං ඉතින් ගිහලා ඉතින් ඒවට සංවිධානයේ ගිහිල්ලා උයන්න ඉතින් කෙල්ලෝ සෙට් එකක් ගිය ගම 150කට විතර උයන්න බෑ ලොකු පරිප්පු එකක් නේ. හරි ඉතින් ගිහිල්ලා ඒ කෙල්ලෝ ටිකක් බහලා උන් අපිත් ඉතින් පොඩි සපෝට් එකක් දෙනවා. ඉතින් අපි බොරු කියන එකනේ අපි කරන්නේ වටේ ඉඳන් කතා කරලා උපදෙස් දෙනවා. ඉතින් එළ මචං හෙන්න පරිප්පු අර ලොකු පරිප්පු කල් දේරමක් හැදුවා. හදලා මේ රෑ වෙලානේ ඉතින් කන්නේ ඔය පොඩ්ඩක් වටේ ඇවිදලා අඩියක් පුඩියක් ගහලා එහෙමනේ ඉතින්. රෑ කට්ටිය කන්න කියලා ගියා. දැන් 4 දිනක් යවුවා පරිප්පු කල් දෙරම අරන් එන්න කියලා. පරිප්පු කල් දෙරම අරන් වරේකෝ දැන් ඒක කට්ටියට කන්න දෙන්න කියලා. ගියේ උන් 4 දෙනා වචන් ගියාට වැඩි වේගෙන් එනවා. ඒ මාර වැඩේ බං. මාර වැඩේ කන්න වෙන්නේ නැහැ. හරි. මොකද වරෙන්කෝ යන්න පෙන්නන්නේ. ගියා. පරිප්පු කල් දෙරමට මචං ගමේ 100 කෙනෙක් වැටිලා. ඒක ආතල් එක තමයි. හරිද? ආතල් එක තමයි පොරේ කල් දේරමේ සීගිරි අප්සරාවක් වගේ මේව බුදි. පරිප්පු එකේ. මෙතනින් පල්ලේ හැටික පරිප්පු එකේ. කකුල් දෙක එළිය මෙතනින් උඩ ටික. හරිද?